හරි අයිබෝන් හැමෝටම. ඉතින් 2026 රිවිෂන් එකේ අන්තිම මාසය කොහොමද සැලසුම් වෙන්නේ විනර්ස් මීගොඩ ආයතනයට සාපේක්ෂව කියන එක තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. දැන් ළමයි අවිස්සාර ක්ලාස් එකේ තියුණු මීගොඩ ක්ලාස් එකේ සිලබස් එක සම්පූර්ණව ඉවරයි. දැන් මේ මාසේ සම්පූර්ණ සැලසුම් කරලා තියෙන අර තෝරගත්ත පාඩම් කිහිපයක් නැවත නැවත ආවර්ජනය කළ ඔයගොල්ලන්ගේ ලකුණු අඩු තැන් තියෙනවනේ. කියන්නේ සමහර විට දැන් ළමයි තෝරගෙන තියෙන මොනවද කරන් මොනවද කරන්නේ කියන එක ගැන. ඒතකොට ඒ ගණන් වල ලකුණු අඩුවීම් ටික නැවත ආයෙ උඩට ගන්න එක තමයි මේ සම්පූර්ණ තියරි රිවයිස් කරන එක ප්ලෑන් එක. ඉතින් ළමයි අපි විනර්ස් ආයතනයේ අපි ක්ලාස් එක කරන එක්තරා ටිකක් හાર્ඩ් වර්කින් කියලා කිව්වොත් ඉතින් වැරද්දකුත් නෑ. උදේ 8 ඉඳන් රෑ 12 වගේ වෙනකම් ක්ලාස් එක කරනවා. ඉතින් ඉන්ටර්න් හම්බ වෙනවා, පේපර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ පේපර් එක ලියනවා. ඊට පස්සේ නැවත පාස් පේපර්ස් කරනවා. ඒ වගේ අර පොඩි ටයිම් එකකට පොඩි ටෆ් ෂෙඩියුල් එකකට තමයි ඒක යන්නේ. වෙන හේතුවක් ඉඳන් වෙනම ඉතින් කාර්යරාමුවත් එක්ක මට එක දවසක් කැප කරන්න පුළුවන්. ඒ දවසම ඉන්න ගැටලුවක් නැහැ. ඉතින් ළමයි දැන් මෙතන මේ මාසේ කොහොමද ඒක සම්පූර්ණම කරන්නේ සහ ඒක සැලසුම් වෙලා තියෙන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේ බලන්න දැන් සර්වඥාන්තය කියන කොටස නම් දැන් දේ පෙරළු 8 ඉඳන් 12 වෙනකම් සර්වඥාන්තයේ කොටස අපි කරලා තියෙන්නේ පාස් පේපර් කිහිපයක් කරා. නමුත් සමහර අවස්ථාවලදී නම් විශේෂ ගණන් තියෙන සාකච්ඡා කළ යුතු. ඉතින් ඒවා නැවත නැවත පොඩ්ඩක් මතක් කරලා ඔයගොල්ලන්ගේ ලකුණු අඩු වෙන තැන් ටික පැහැදිලි කරලා දෙනවා. ඒකට උදේ 8 ඉඳන් 12 වෙනකම්. ඒක සර්වඥාන්තයේ තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ තමයි වර්ගයේ සමීකරණ සහ බහුපදී කියන පාඩම ඇත්තටම සාමාන්‍ය ඕන කෙනෙක් කරන පාඩම් දෙකක්. එතනදී අර පොඩි අමුතු දෙයක් නැත්නම් අර වෙන අනපේක්ෂිතව එන කොටසක් තමයි වර්ග ශ්‍රිත කියන එක. සා ළමයි ගොඩක් එක අමාරුයි කියලා කියන සමහර කට්ටියට තාම තියරි මොඩුවට ගිහිල්ලා නැහැ. මේ ආයතන සාපේක්ෂව මේක කවර් කරලා තියෙන්නේ. නමුත් නැවත වතාවක් වර්ග ශ්‍රිත කියන කොටස ප්‍රශ්න මම හිතන්නේ පාස් පේපර්ස් වලත් අවුරුදු 5ක විතර ඇවිල්ලා තියෙනවා. ඒක කොටස සාකච්ඡා කරනවා. ඒක තමයි පස්වරු 12:30 ඉඳන් 3:30 වෙනකම් මේ පැය 3ක ඇතුළත කාලෙදී සම්පූර්ණ තියරි ටික සාකච්ඡා කරලා පාස් පේපර්ස් ටිකත් හදනවා. ඒ අවුරුද්දට සාපේක්ෂව. ඒ වගේම තමයි එදාට පේපර් එකක් තියෙනවා. ඒක පටන් ගන්න 3:40 නැත්නම් මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ටයිම් එක. පැය 3 විනාඩි 10ක පේපර් එකක්. එතකොට 6:50 නැත්නම් මෙතන 4ට පටන් ගත්තොත් 3:50ට පටන් ගත්තොත් 7ට වගේ ඉවර වෙන්න ටයිම් එක පැය 3 විනාඩි 10 අපි හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන පස්සේ කාලේදී දැන් මෙතන පොඩි බ්‍රේක් එකක් කරනවා පැය භාගයක වගේ. ඊට පස්සේ 7:30 ඉඳන් රෑ 12 වෙනකම් ඇප්ලයිඩ් ග්‍රාන්ට් එක ප්‍රැක්ටිස් කරනවා. බෝවංක නිසා බලනවා. බෝවංක නිසා බලනවා. මේක කරලා සිද්ධාන්ත තාවරණය කරලා පාස් කරුත් තාවරණය කරලා. නමුත් නැවත වතාවක් ඔයගොල්ලෝ අර හැමෝම හදන ගණන් සහ හැමෝටම හදන්න පුළුවන් ගණන් අන්තිම මාසයේ සැලසුම් සහගතව ලකුණු ටික එකතු කරගත හැකි ගණන් කියලා මම කියනවා. ඉතින් ඔයගොල්ලොත් එක දන්නවනේ. ඉතින් ළමයි ඒ ගණන් නැවත පාස් පේපර් එක සාකච්ඡා කරලා ඉන්න පුළුවන් පැටර්න්ස් ටිකයි මතක් කරගන්න. ඉතින් ළමයි ඒ වගේම මෙතන ෆුල් පේපර් එකක් කරනවා. කියන්නේ PO plus applied. සම්පූර්ණ පැය 6 විනාඩි 20ක කියන්නේ පැය 3 විනාඩි 10වත් දෙකක්. ඒ ඕගොල්ලන්ට ඕන මේ අඟහරුවත් දවස් තමයි ඒගොල්ලන් දාලා තියෙන්නේ විනර්ස් ආයතනේ පෙරළු 8 ඉඳන් 2:30 වෙනකම්. ඉතින් කාට හරි අවශ්‍ය නම් ඔයගොල්ලන්ට ඒ කියන්නේ මෙතනදී අර එක දිගට ලියන්නේ නැතුව ඔයගොල්ලන්ට ටයිම් පීරියඩ් එක කරලා ලියන්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමයි ඉවරේ කන්ටැක්ට් නම්බර් එක තමයි 071 23යි 10යි 76. එතන WhatsApp නම්බර් එක තියෙනවා. ඉතින් තව මොනවද මේකේ සමහර විට ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් අලුතෙන් කවුරු හරි ඉන්නවා සම්බන්ධ ක්ලාස් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේවා මතක් කිරීමක් නිකන් සම්පූර්ණ සිලබස් එකේ අත්‍යවශ්‍ය පාඩම් AB වලට අත්‍යවශ්‍ය පාඩම් ටික ඉක්මනින් මතක් කරලා පාස් පේපර්ස් හදනවා. ඉතින් අර සාමාන්‍ය තියරි මට්ටමනේ ඊට වඩා දෙගුණයක තුන්වෙනික ස්පීඩ් එකකින් කරලා. ඉතින් ඕගොල්ලෝ දැන් මේ ස්පීඩ් වලට හුරු වෙලා තියෙනවා. මනස තුරු වෙලා තියෙනවා. ඉතින් ළමයි මේ නම්බර් එකට ඔයගොල්ලන්ට තව වැඩි දුර අවශ්‍ය නම් තොරතුරු WhatsApp message එකක් දාන්න පුළුවන්. එහෙනම් ළමයි අපි මේ සතියේ ඉඳන් මේ විදියට විනර්ස් ආයතනයේ සිකුරාදා දවස ඕගොල්ලෝ වෙනුවෙන් සැලසුම් කරලා තියෙනවා. අයිබෝන්.